මනහර කඳුපෙලින් වටවුණු තවත් සුන්දර පාරාදීසයක්. සුබාදහමේ සිසිලස නොඅඩුව බෙදාලන තෝතැන්නක්. බැලූ බැලූ අත අහස උසට නැගුණු ගිරිමුදුන් කියාපාන තවත් අසිරිමත් ප්‍රදේශයක්. එහෙත් තේගසින් වට වූ මේ සුන්දර පරිසරය තුළ ජීවත් වන ජනතාව ගත කරනුයේ ඉතා කටුක ජීවිතයක්. වතු රැකියාවෙන්, කුලී රැකියාවෙන් හෝ ගෙවතු වගාවෙන් ජීවත් වන ඔවුනට ඇති දුෂ්කරතා මහමෙරක් තරම්. පාසල් යන ඔවුන්ගේ දරුවන්ට නගරයේ ජීවත් වන දරුවන්ට මෙන් පහසුකම් කිසිවක් ඇත්තේ නැහැ. කුඩා වියේදී මේ දරුවන්ට ලැබිය යුතු පෝෂදායක හා සමබර ආහාර වේලක් ලබා දීමට ඔවුන්ගේ දෙමව්පියන්ට වත්කමක් නැහැ. හිමිදිරියේම පයින් සතපුම් ගණන් දුර ගෙවා පාසල් වෙත යන මේ සිසු දරුවන්ට උදේට කන්න ලැබෙන්නේ රොටී කැබැල්ලක් හෝ පාන් කැබැල්ලක්. දහවල් කාලේ පාසල් හැරෙන ඔවුන්ට නිවසේදීද ගුණාත්මක ආහාර වේලක් ලබා දීමට තරම් වත්කමක් ඔවුන්ගේ දෙමව්පියන්ට නැහැ. බොහෝ විට මේ සිසුන් දිවා කාලය ගත කරන්නේ නිරාහාරවයි. නිරන්තරයෙන් වතුකරය හා බැදුණු කටයුතු වල නියැලෙමින් එහි ජීවත් වන ජනතාවගේ ඕනෑපාකම් සොයා බලන සමාජ සංවර්ධන ආයතනයට වතුකරේ සියලු දරුවන් පෝෂණ ඌනතාවෙන් පෙළෙන බව වටහා ගන්නට අපහසු වූයේ නැහැ. වතු කළමනාකාරීත්වය ප්‍රාදේශීය සෞඛ්‍ය අංශමෙන්ම අනිකුත් රාජ්‍ය නිලධාරීන් සමගද ශක්තිමත් සබඳතාවයක් පැවැත් වූ සමාජ සංවර්ධන ආයතනය නුවරඑළිය, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවල වතුකරේ ජීවත් වන සිසු දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ වසර 2023 දී. ඒ වසර 2024 දක්වාම ක්‍රියාත්මක වුණා. ඊට මූල්‍යමය අනුග්‍රහකත්වය හිමි වූයේ යුරෝපා සංගමේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 3කුත්, මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 8කත් සිසුන් 1121 දෙනෙකුට දිවා ආහාර වේලක් ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වුණා. පළමු වසර සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති නියෝජනය කළ මේ සිසුන්ගෙන් බොහෝ දෙනෙක් පෝෂණ ඌනතාවයන්ගෙන් පෙළුණා. අසමබර හා ගුණාත්මක නොවන ආහාර ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පමණක් නොව අධ්‍යාපනික හා විෂය බාහිර කුසලතාද පිරිහී යමින් පැවතුණා. එමෙන්ම දීර්ඝකාලීන රෝගී තත්ත්වයන්ටද ඔවුන් ගොදුරු විය හැකිව තිබුණා. දිවා ආහාර වැඩපිළිවෙලත් සමග පාසල් සිසුන්ගේ දෛනික කටයුතු පරිවර්තනයක් ලක් වූයේ බලාපොරොත්තු නොවුණු ආකාරයකටයි. කිරි, බිත්තර, රතුහාල්, හාල්මැස්සන්, පලාවර්ග සහ නැවුම් එළවලු ඇතුළු සමබර පෝෂදායක ආහාර වේලකට නිරාවරණය වූ සිසුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව වගේම මානසික වර්ධනයත් දිනෙන් දිනම ඉහළ යන්නට පටන් ගත්තා. எமது பாடசாலைக்கு மதிய உணவு, காலை உணவு இதுவரைக்கும் கிடைக்காத ஒரு பட்சத்தில் ஐஎஸ்டி நிறுவனத்தினூடாக எமது பாடசாலைக்கு இந்த உணவு வழங்கும் வேலை திட்டம் ஆரம்பிக்கப்பட்டது. அதற்கு முதற்க நான் இந்த ஐஎஸ்டி நிறுவனத்துக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அந்த வகையில் எமது பாடசாலையை பொறுத்தமட்டில் ஐஎஸ்டி நிறுவனத்தினூடாக இந்த மதிய உணவு கிடைத்த பின்பு மாணவர்களின் வரவு எமது பாடசாலைக்கு அதிகரித்தது. පෝෂදායක ආහාර වේලක් පමණක් ලබා දීමෙන් නොනැවතුණු මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයේද නිරන්තරයෙන් තක්සේරු කරනු ලැබුවේ අවශ්‍ය පරිදි පෝෂණය වැඩි දියුණු කළ හැකි පරිද්දෙන්. මේට අමතරව ව්‍යාපෘතිය යටතේ සිසුන්ගේ අධ්‍යාපනික, ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලද වර්ධනයද අවධානයට ලක් කෙරුණා. இந்த வறிய இந்த மிகவும் கஷ்ட பிரதேசத்தில் இந்த பாடசாலைக்கு ஐஎஸ்டி என்று அழைக்கப்படுகின்ற சமூக அபிவிருத்தி நிறுவனம் மூலம் எங்கள் பாடசாலை பிள்ளைகளுக்கு மதிய உணவு வழங்கப்பட்டது. இந்த மதிய உணவு வழங்கப்பட்டது மூலம் எமது பாடசாலையில் கல்வி கற்கின்ற பிள்ளைகளின் போஷாக்கு நிலையை அபிவிருத்தி அடைவதற்கும் දිවා ආහාර වේල හරහා පාසල් සිසුන් වෙත කෙරුණු ඉතා හෘදයාංගම බලපෑම ඔවුන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපනික කටයුතුවලට පමණක්ම නොව සමස්ත ක්‍රියාකාරකම්වලම දියුණුවක් ඇති කරලීමට හේතු වී තිබුණා.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතා තීරණාත්මක පෝෂණ තත්ත්වයේ ඉහළ නැන්වීම හරහා පාසල් සිසුන්ගේ සෞඛ්‍ය පමණක් නොව ඔවුන්ගේ මානසික සෞඛ්‍යයද ඉතා ශක්ති සම්පන්න බවට පත්ව තිබුණා. ඉතා අසීරු හා අගහිඟකම්වලින් යුත් සමාජ පසුබිමකින් පැවත එන මෙම දරුවන්ගේ අනාගතය සෞඛ්‍ය සම්පන්න බවට පත් කිරීම සමාජ සංවර්ධන ආයතනය වතුකරය වෙනුවෙන් ඉටු කළ තවත් අනභිභවනීය යුතුකමක්.